ඔයගොල්ලෝ හැමෝම page එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම හදන්නේ 9 පැලයක් හිටව ගන්න අද බෑග් ටික පුරව ගන්න තමයි හදන්නේ මීඩියා එකට. ඉතින් මීඩියා එක දාලා ඉවරලා මේ බෑග් එක අපි පුරව ගන්නවා. මේ තියෙන්නේ 18 size එකේ බෑග් එකක්. UV බෑග් එක. ඉතින් මේ බෑග් එකට මේ සාමාන්‍ය අඟල් 4ක් විතර ඉතිරි කරලා පුරව ගන්න. මේකේ පැල දෙකක් හදන්න පුළුවන්. ඒ වගේම තමයි 16 බෑග් එකේ වට තනි පැලයක් හදන්නත් පුළුවන්. ඉතින් මිත්‍රවරුනි මෙන්න මේ ගානට මේ බෑග් එක පුරව ගන්න ඕනේ. මෙන්න මෙච්චරක් විතර ඉතිරි කරලා. ඒ කියන්නේ මේක පුරවනකොට බලන්න සාමාන්‍ය අඟල් 4ක් 5ක් ඉතුරු කරගන්න. ඒ විදිහට තමයි මේක පුරව ගන්න ඕන. මේ විදිහට මීඩියා එක හොඳට තියෙන්න ඕන. ඒ කියන්නේ තද්ද ගතියක් නැත. මොකද මුල් හොඳට මේකේ දුවන්න ඕන. බෑග් එක පුරාම මේ තව කියන්න බැරුව දෙයක් තියෙනවා. මේ ඔයා ටනල් එකකට මීඩියා එක පාවිච්චි කරනවා නම් කොහොම චිප්ස් එකයි මේ ඊට පස්සේ අපිට කැමති නම් කොම්පොස්ට් ටිකක් එහෙම එකතු කරගන්න පුළුවන්. දැන් මම මේක එලිමහන් විදිහට තමයි මේ වගාව කරන්න යන්නේ. ඉතින් ඒ හින්දා කුකුල් පොර එහෙම ටිකක් එකතු කරලා තියෙනවා. හැබැයි මම කිසිම වෙලාවක පස් මාධ්‍ය මේකට භාවිත කරලා නැහැ. ඉතින් ওই විදිහට තමයි මම මීඩියා එක හදාගෙන තින්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම පැකට් ටික පුරවගෙන තිනවා මීඩියා එක දාලා. අර මම කිව්වා වගේ අර අඟල් 4ක් විතර පොඩ ඉතිරි කරලා ඔයගොල්ලෝ පුරව ගන්න. ඉතින් මම පෙන්නන්නම් කොහොමද පැකට් ටික කියලා. ඉතින් මිත්‍රවරුනි ඔන්න ඔය වගේ 16 පැකට් වල 18 පැකට් වල මම කොටස් දෙකකට පැල ටික සිටව ගන්න තමයි සූදානම් කරලා තින්නේ. 18 size එකේ පැල දෙකක් හිටව ගන්නවා. ඊට පස්සේ 16 පැකට් එකේ පැල එකක් සිටව ගන්නවා. ඉතින් අපි බලමු කොහොමද පැල ටික හිටව ගන්න කියලා ඊළඟ වීඩියෝ එකකින්. ඉතින් යාළුවනේ page එක follow කරලා තියාගන්න, වීඩියෝ එක share කරන්න, තව කෙනෙක්ට බලන්න. වීඩියෝ එක නරඹුවාට ගොඩක් ස්තුතියි. එහෙනම් බුදු සරණයි.